ආයිබෝවන්. ඉතින් ඔන්න සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන මේ අලුත් අවුරුද්දේ අදත් අපි කැන්ඩිසවන් තුරින් ආවා ලස්සන වීඩියෝ එකකින්. ඉතින් ඔන්න අද අපි සූදානම් වෙන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් ගොඩාක් දේවල් කතා කරන්න. ඉතින් ඔන්න ඒ සඳහා එකතුර ඉන්නවා ගොඩක් විශේෂ චරිතයක්. ඉතින් ඒ තමයි නිමල් මහවත්ත මාමා. ආයිබෝවන් මාමේ. අයිබෝන්තතේ දැන් මාමේ අපි සිංහල අලුත් අවුරුද්දේ සැමලුවාට පුංචි ළමයි විදිහට තාම අපි හරියට දන්නේ නැහැනේ මොකක්ද මේ අවුරුද්දේ තේරුම. මේ අවුරුද්ද ගැන දන්නද ගොඩාක් දේවල් තියෙනවා. මොකන්ද මම මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියලා කියන්නේ? ඔව්. දැන් පුතා පටන් ගද්දිම කිව්වා මේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙනවායි කියලා. එතකොට ඒ කියන්නේ අපි දන්නවා රාශීන් 12ක් මේ විශ්වයේ තියෙනවා. ඒතර ඒ රාශීන් අතර සූර්යයා ගමන් කරනවා. එතකොට ඒ ගමනයක අවසානය සනිටුවන් වීම සහ නව ගමනක් ආරම්භ වීම තමයි සාමාන්‍යයෙන් සිංහල අවුරුද්දක් විදිහට අපි නැත්නම් අවුරුද්දක් විදිහට අපි සලකන්නේ. දැන් රාශීන් අතර තියෙන සම්බන්ධය සහ සිංහල අවුරුද්දත් අතර තියෙන සම්බන්ධය මොකක්ද? දැන් දුව අහලා තියෙනවද ලෝකයේ කොහේ හරි රටක ජාතියක් හරි එක කණ්ඩායමක් සියලු දෙනාම නැකතට වැඩ අත්හරිනවා. හරි? ඊට පස්සේ නැකතට වැඩ අල්ලනවා. එකම පාටක් එකම වර්ණයක් අඳිනවා. අලුත් ඇඳුම් අඳිනවා. ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරනවා. දැන් එහෙම ඒ වගේ ලොකු ගැඹුරක් තියෙන හරි? එහෙම තමන්ගේ අවුරුද්ද පිළිගන්න ජාතියක් ගැන දුව අහලා තියෙනවද කොහේ හරි? නෑ. ඔව්. ඒ තමයි මේ ලංකාවේ අපේ චාරිත්‍රය. නැත්නම් අපිට තියෙන අපේ වටිනාකම ඒක තමයි. එතකොට දුවේ දැන් සූර්යානේ මුල් වෙන්නේ සූර්යා කියන්නේ හිරු. එතකොට හිරු තමන්ගේ අවුරුද්දක කාර්යභාරයක් ඉෂ්ට කරලා අලුත් ගමනකට සම්ප්‍රාප්ත වීම තමයි අලුත් අවුරුදු උදාව කියන්නේ. එතකොට අපි මිනිස්සු විදියට අපි හිරෙන් වැඩ ගන්න මිනිස්සු විදියට ඔයගොල්ලෝ අහලා තියෙනවා අපි අපේ ආදි මුතුන් මිත්ත පවා ඉරෙන් කඳෙන් වැඩගත්තෝ කියලා තමයි අපි කියන්නේ. ඒ ඉරෙන් වැඩ ගන්නවා කියන්නේ මොකද්ද? කාලයෙන් අපි ප්‍රයෝජන ගන්නවා කියන එක. හරි? එතකොට ඉර උදා වෙන්නේ කොයි මොහොතේද? ඉර ආපහු අවරට යන්නේ කොයි මොහොතේද? ඒ සමස්ත කාලය තුලම අපේ ගැමියෝ නැත්නම් අපේ පැරණොකලේ වැඩගත් එක. වැඩගත්තා කියන්නේ වැඩ කරපු එක. උදේ ඉඳන් හවස වෙනකල් ඒගොල්ලෝ ගොවිතැනේ යෙදුණා. හොඳේ? ගොවිතැනේ යෙදිලා ඒගොල්ලෝ කය වෙහෙසලා වැඩ කළා. ඒක තමයි මේ රට සහල් වලින් ස්වයං පෝෂිත රටක් වුණේ. අපේ රටින් ලෝකයට සහල් යවුවයි කියලා අපි අහලා තියෙනවනේ. ඒ වගේ ශාස්ත්‍රීය රටක් වුණේ ඒගොල්ලෝ ඉරෙන් වැඩගත්ත නිසා. එතකොට මේ තමන්ගේ අවුරුද්දක කාලයක් පුරාම ඒගොල්ලෝ කය වෙහෙසලා ගොවිතැන්පත් කරලා හරි ධාන්‍ය භෝග මේවා වගා කරලා ඒ අස්වැන්න ගන්නවා. අස්වැන්න නෙලලා ගෙට අරගෙන ඒගොල්ලෝ අස්වැන්න එකපාර පාවිච්චි කළේ නැහැ. ඒගොල්ලෝ මොකක්ද කළේ? පළවෙනි කොටස ඒගොල්ලෝ පූජා කළා පන්සලට. එහෙම නැත්නම් අපි දැන් කියනවා අලුත් සහල් මංගල්‍ය කියලා එකක් අහලා තියෙනවනේ. දැන් දළදා වහන්සේ වෙනුවෙන් අලුත් සහල් මංගල්‍යයක් පවත්වනවා. ජයසිරි මහ හාමුදුරුවෝ වෙනුවෙන් අලුත් සහල් මංගල්‍යයක් පවත්වනවා. ඒක තමයි අපි පැරන්නෝ කළේ තමන්ගේ අස්වැන්නේ මුල් කොටස. අපි කියන්නේ සස්්‍ය කොටස, අග්‍ර කොටස. දැන් ඉස්සර නම් අපි බුදුන් වහන්සේ වෙනුවෙන් තමයි පූජා කළේ. දැන් අපි බුදුන් වහන්සේ වෙනුවෙන් කරන පූජා පවත්වන දළදා හාමුදුරන්ට ජයසිරි මහ හාමුදුරන්ට පූජා කරනවා. හරි? ඊට පස්සේ තමයි ඒගොල්ලෝ පරිහරණයට ගන්නෙ. එතකොට ඒගොල්ලෝ එක කන්නයක් වගා කරලා ඒ අස්වැන්න අරගෙන ඊළඟ කන්නේ වෙනකල් පුංචි විරාමයක් ගන්නවා. ඒ වෙහෙසයින් එක දිගට වැඩ කරලා. හරි? අන්න ඒ වෙහෙස කාලයේ පාවිච්චි කරේ මොකටද? ක්‍රීඩාවක නිරත වෙන්න. හරි? ආගමික කටයුත්තක නිරත වෙන්න, සංස්කෘතික කටයුත්තක නිරත වෙන්න. අන්න ඒ කාලේ තමයි අපි කියන්නේ උත්සව කාලේ. එතකොට දැන් මේ තියෙන්නේ වසන්ත යුගයේ නැත්නම් වසන්ත සමය ආරම්භ වෙන කාලේ. බක් කියන්නේ භාග්‍යමත් කියන කාලේ නේ. භාග්‍යවත් කියන එකනේ බක් මාසය කියන සිංහල මාසෙ. එතකොට ඒ කාලෙදී පරිසරය වෙනස් වෙනවා. එරමුදු මල් පිපෙනවා. ගෝවා හඬලනවා නේ. පරිසරයත් වෙනස් වෙනවා. ඒකත් අලුත් වෙනවා. අපි කෘෂිකාර්මික කටයුතු නිරත වෙලා ඉඳලා පුංචි විරාමයක් අරගෙන ඊට පස්සේ ජන ක්‍රීඩා වලින් සතුටු වෙලා හරි
මෙන්න මේ සැමරුම තමයි අපි සිංහල අලුත් අවුරුද්ද විදියට සමරන්නේ. අවමාන ඇත්තටම ඉතින් දැන් මේ සිංහල අලුත් අවුරුද්දට සැමරුවාට මෙච්චර දෙයක් දැනගෙන හිටියේ නැති මාමට ගොඩක් ස්තුතියි අපිට මේ දේවල් කියලා දුන්නට. ඒත් ටික මාම දැන් මේ අපි සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ගොඩක් චාරිත්‍ර භාවිතව කරනවානේ. ඔව්. ගොඩක් අපි චාරිත්‍ර කරනවා. එතකොට ලිපගිනි නෙලවීම ඊට පස්සේ ආහාර අනුභවය ගනුදෙනු කිරීම වගේ ගොඩාක් චාරිත්‍ර කරනවා. එතකොට කොහොමද මේ චාරිත්‍ර සිංහල අලුත් අවුරුද්දත් එක්ක බැඳෙන්නේ කියලාත් අපි මේ බලන් ගන්නට කියුනේ. ඔව්. ඇත්තරම මේ දැන් චාරිත්‍රයක් ඉෂ්ට කිරීම සඳහා ඇත්තරම දිනයක් තියෙනවා නැකතක් තියෙනවා. දැන් අපේ පැරැන්නෝ කාලය ගණනය කරේ ක්‍රම 5කට. ක්‍රම 5ක් දිහා බැලුවා. හරි නිකම්ම කාලේ නැකතක් හැදුවේ නෑ. ඒකෙදී මූලික වුණේ දවස. ඒ දවස සුබ දවසක් වෙන්න ඕන. හරි? දවස සුබ වුණාම තමයි ආයුෂ වැඩි වෙන්නේ. හරි? ඊට පස්සේ යහපත් ගති පැවතුම් වැඩි වෙන්නේ. ඊළඟට බැලුවා මොකද්ද? නැකත. නැකත හොඳ වෙන්න ඕන. නැකත සුබ වෙන්න ඕනේ. ඒක තමයි අපි අර කිව්වේ නැකතට වැඩ නවත්තනවා නැකතට වැඩ ආරම්භ කරනවා. ඒක කිසිම જાතියකට එහෙම අනන්‍යතාවයක් නෑ පුතේ. ඒක ඒවා අපි ඇත්තටම කියලා දෙන්න ඕන දේවල්. හොඳේ? එතකොට නැකතට හරියට අපි වැඩ අල්ලගොම අපේ පව් දුරු වෙලා අපේ යහපත් සිතුවිලි පෝෂණය වෙනවා. ඊළඟට අපි බලන තිතිය කියන එකක්. ඒකෙදි විශේෂයෙන්ම අපේ ලෙඩ රෝග සමනය කරලා හරි ඊට පස්සේ සිරියාව සෞභාග්‍ය ළඟා කර දෙන්න තිතිය කියන එක වැදගත් වෙනවා. ඊළඟ එක තමයි විශේෂයෙන්ම අපි බලන්නේ යෝගය. දැන් ජ්‍යොතිෂය ඉගෙන ගන්න දරුවෝ මේවා ගැන ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. ඒගොල්ලොත් ලොකු වුණාම මේවා ඉගෙන ගන්න. යෝගය බැලුවට පස්සේ රෝග නිවාරණය වගේ විශේෂයෙන්ම අපි ලෙඩ දුක් නැතුව ඉන්න ඕන පයිනේ. අපි කය වෙහෙසලා වැඩ කරන්න අපි ලෙඩ දුක් නැතුව ඉන්න ඕන. ඒකටත් අපි මේ නැකතේ ඒකට මූලිකත්වය දෙනවා. අවසාන වශයෙන් අපි බලනවා කර්ණය කියලා එකක්. හරි? ඒකෙදී විශේෂයෙන් බලන්නේ කාර්ය නිසි ලෙස සිද්ධ වෙනවාද කියන කාරණාවට අපිට තියෙන පසුබිම. මෙන්න මේ කාරණා පහ මූලික කරගෙන තමයි නැකත හදන්නේ. එතකොට ඒ නැකතට නේද අපි හැමදෙනාම වැඩ අල්ලන්නේ. දැන් මොකද්ද සිංහල අවුරුද්ද අපි ඉස්සලාම කරන්නේ පැරණි පරණ අවුරුද්දට හඳ බලනවා. හරි? එතකොට ඒක මාර්තු මාසයේ අග තමයි මේ කටයුත්තේ දෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? පරණ අවුරුද්දට ස්නානය කරනවා. හරි දැන් පරණ අවුරුද්දට ස්නානය කරන්න ඕනේ. ඒ ස්නානය කරාට පස්සේ ආය අලුත් අවුරුද්ද නැකතෙන් කල් නාන්න බෑ. හරි ඒක නැකත. ඊළඟට වෙන්නේ මොකද්ද? නොනගතය කියන එකක් එනවා. හරි? නොනගතයේදී අපි වැඩ සියල්ල අත්හැරලා අපි ආගමික කටයුතු වල තමයි නිරත වෙන්න ඕන. හරි? නොනගතය කියන්නේ නැකත් නැහැයි කියන එක. එතන තමයි අර මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන කාලය විදිහට තමයි නොනගතය කියන එක අපි හඳුන්වන්නේ. ඊළඟට ඔන්න නැකත උදා වෙනවා. ඒ කියන්නේ අලුත් අවුරුදු උදා වෙනවා නොනගත වෙලාවේ. ඊට පස්සේ තමයි නැකත් ටික යෙදෙන්නේ. ඉස්සෙල්ලාම අපි කරන්නේ මොකද්ද? ගෙදර ඉන්න ගෘහණිය අම්මා. හරි? අලුත් ලිපක් හදලා අලුත් මුට්ටියක් තියලා ඒකේ කිරි උතුරවලා ගෙදර සියලු දෙනාටම සෞභාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ ඒකේ නැවුම් කිරි බතක් උයනවා. ඒකට තල වගේ බොහොම ඖෂධීය දේවල් තමයි යොදන්නේ. රායනේ කිරි බතනේ වෙනද හදනට වඩා රහයි. ඊට පස්සේ ආහාර අනුභවයට සූදානම් කරනවා. එතකොට ආහාර අනුභවයට කලින් අපිට තියෙන තව එකක් කරන්න මොකද්ද? අපි වැඩ අල්ලන්න ඕන. දැන් පුතාලා දුවලා නම් අපි පොතක් කියවලා අපි අපේ අලුත් අවුරුද්දේ අපි අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා අපි වැඩ අල්ලනවා. හරි? දැන් අපි කතා කරන්නේ ගොවියෝ ගැනනේ නේද? අපි කය වෙහෙසලා වැඩ කරන අය. එතකොට උදැල්ලක් අරගෙන කමතට ගිහිල්ලා හරි? තමන් එක්කෝ අඩුතරමින් තමන්ගේ ගෙවත්තේ හරි උදැල්ල ගහලා වැඩ කරනවා. තමන්ගේ වෘත්තියට දාලව තමන්ගේ කටයුත්ත ආරම්භ කරන්න පුළුවන්. ඊළඟට ගනුදෙනු කරනවා. ගනුදෙනු කරන්නේ ගෘහමූලිකයත් එක්ක තමයි පළවෙනි ගනුදෙනු. දැන් ඉස්සර කරලා තියෙනවා ඉඳත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා. අහලා තියෙනවද? ඉඳත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා. ඒ කියන්නේ කවදාකවත් වතුර හිඳෙන්නේ නැහැ. ඒ ලිඳේ. හරි? ඒකට හැමදාම මේක ශාස්ත්‍රීයව තියෙනවා කියන සිතුවිල්ල තමයි අපි එරන්දි පෝෂණය කරන්නේ. ඉතින් ගනුදෙනු කරලා ආහාර අනුභවය කරලා ඊළඟට යනවා ඔන්න එදා දවසේ ඊළඟට අපිට තියෙනවා ඉෂ්ට කරන්න මොනවද? අපි නෑදෑයෝ හම්බෙන්න යන්න ඕන, වැඩිහිටියෝ හම්බෙන්න යන්න ඕන, බුලත් දීලා වඳින්න ඕන නේද? පව් ගිය අවුරුද්දේ අපෙන් මොකක් හරි වැරද්දක් වුණා නම් ඒ වැරද්දට සමා වෙන්න කියලා අපි බුලත් අතත් දීලා වන්දනා කරලා ඒ පව් සමා කර ගන්නවා. හරි? පැරණි අපේ තියෙනවා නම් තරහමරා ඒවා අපි නැති කර ගන්නවා. මෙන්න අලුත් අවුරුද්දේ තියෙන
ගැඹුර. අලුත් අවුරුද්දෙන් පස්සේ ආයෙ පරණ තරහ තියාගන්නේ නැහැ. දැන් අපි අලුත් අය. ඉතින් අවුරුද්ද අලුත් වෙනවා වගේම අපේ සිතුවිලිත් අලුත් වුණොත් තමයි අවුරුද්ද ජයග්‍රහණය කරගන්න පුළුවන්. ඔව් මාම දැන් මාම කිව්වා වගේම අලුත් අවුරුද්ද ලබනවත් එක්කම මිනිසුනුත් අලුත් වෙනවා. එතකොට මාමේ දැන් මාම කිව්වා වගේම අපේ අවුරුද්දට ගොඩාක් නැකත් කරනවා. ඒ වගේම තමයි මේ දැන් අවුරුදු කාලෙට අපිට පරිසරයෙන් ගොඩක් වෙනස් වීම් දකින්න පුළුවන්. එළවලු මල් පිපෙනවා, ගස්වල මල් පිපෙනවා. ඒ වගේම තමයි මේ කොහා නද දෙනවා මේ වගේ ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. එතකොට මේ දේවල් සහ මේ අලුත් අවුරුද්ද කොහොමද පුංචි ළමයි විදිහට අපේ ජීවිතවලට බැඳෙන්නේ? ඇත්තටම අවුරුද්ද කියන්නේ පුංචි උන්ගේ අවුරුද්ද තමයි. පුංචි අර තමයි අවුරුද්ද. දැන් අපි විශ්වාස කරනවා දැන් මේ දවස උදා වෙන්නේ හිරු දවසක් උදා කරන්නේ පුංචි දරුවන් වෙනුවෙන් මල් කැකුළු වගේ පුංචි දරුවන්ට. හරි? මල් පිපෙන්නේ ඇයි? පරිසරය හැඩ වෙන්නේ. හරි? එතකොට ගහකොළ මේ හරිත වර්ණ වෙලා හැඩ වෙන්නේ ඇයි? පරිසරය ලස්සන වෙන්න. පරිසරය ලස්සන වෙන නම් පුංචි දරුවොත් ලස්සනට ඉන්න ඕන. පුංචි දරුවෝ කියන්නේ කිසිම කිලිටක් නැහැ හිතේ නේද? වංචාවක් නැහැ, බොරුවක් නැහැ. හරි? හරිම පිරිසුදුයිනේ. ඉතින් අපිට පුළුවන් නම් හැමදාම එහෙම ඉන්න. මේක කොච්චර ලස්සනයිද කියලා හිතන්නකෝ. හරි? එතකොට දැන් පුංචි දරුවෝන්ට ඇයි මේ අවුරුද්ද? දැන් පරිසරය හැඩ වෙලා, එරබුදු මල් පිපිලා, කොහාගේ නාද ඇහිලා මේ ඔක්කොගෙම සතුට වෙන්නේ කවුද බැරිපුරම? පුංචි දරුවෝ. ඒ පුංචි දරුවන්ට ඒ සතුට අරගෙන තමයි වසන්තයේ පණිවිඩය අරන් එන්නේ. වසන්තය කියන්නේම අපේ සතුට. හරි? එතකොට පරිසරය සතුට වෙනා වගේම පුංචි හිත් සතුට වෙන්න ඕන. පුංචි හිත් සතුට වෙන්න තමයි වැඩිහිටියෝ විදියට වැඩිහිටියෝ ඔක්කොම එකතු වෙලා හරි? දැන් ගමේ ගිය අය ආපහු ගෙදරට එනවා. මේ අපි කියන්නේ කොළඹ හිස් වෙනවා කියලා අවුරුදු කාලෙදී. ඇයි ඒ? කොළඹ ඉන්නේ ඔක්කොම ගම්වල ඉන්න අය. එතකොට ගමේ අය මේ කොළඹ අය ඔක්කොම රස්සාවලට ගියක් කොහොම අපව ගෙදර එනවා. දැන් මහ ගෙදර කියලා එකක් තියෙනවනේ නේ. ඒ කියන්නේ මහ ගෙදර කියන්නේ අම්මගේ තාත්තා හරි කියන්නේ අත්තා හරි මුත්තා හරි හිටපු ගෙදරනේ. ඒතර මහ ගෙදරට තමයි මේ ඔක්කොම දරුවෝ ටික එකතු වෙන්නේ. වැඩිහිටියෝ ටික එකතු වෙන්නේ. එතකොට පුංචියට කොච්චර සන්තෝෂයක්ද? පවුලේ ඔක්කොමලා එකතුලා ඉන්නවා කියන්නේ නේ. දැන් විසිරිච්ච සමාජයක් නේ තියෙන්නේ. ඒතර පවුලත් විසිරලා ගිහිල්ලා. හැබැයි අලුත් අවුරුද්දට නැකතට ආපහු ඔක්කොමලා එකතු වෙනවා. ඉතින් පුංචියට කොච්චර සතුටක්ද ඒක? ඇත්තටම මාම දැන් මේ සිංහලා හින්දාලා තවදද ගැන ශාවිත්‍රවාදය ගැන මේවයි ගොඩාක් දේවල් මාම අපිට කියලා දුන්නා. ඉතින් ගොඩාක් ස්තුතියි මේ හැමදේම අපිට කියලා දුන්නට. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්ද ගැන කතා කරද්දී අපිට මේ වගේ පොඩි වෙලාවකින් කතා කරන්න අමාරුයි මම. ඉතින් ඒ හින්දා අපි තවත් වීඩියෝකින් හමුවෙමු. ඉතින් මාමලට ගොඩාක් ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. අයිබෝන් මාමේ. අයිබෝන්. එහෙනම් ඔන්න දැන් එන කැන්ඩිසෝන් අපිත් එක්කම.